ඒ වගේ ගොඩක් පසුබෑලා හිටපු පාසල් ජීවිතයේ පසුබෑලා හිටපු දරුවෙක් මම. එතනින් තමයි ඇත්තටම මේ ස්ටාර්ට් එක. සාරධර්ම සදාචාරය මේ ලංකාවේ නැති වෙගෙන යන දේවල්. ශ්‍රී ලංකන් වීල්චෙයාර් ක්‍රිකට් කෝච් ඒෂියා කප් එක ලංකාවට ගෙනාව රනර්ස් අප් එකක්. ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මට ඇත්තටම ආරාධනාවක් ලැබෙනවා රුවන් පෙරේරා ලංකාවේ රිටිපැනීමේ ශූරයා. මුදල් බලාගෙන මේ රට වෙනුවෙන් ඇත්තටම මම දෙයක් කරා. මොන වගේ චැලෙන්ජ් එකක් තිබ්බද? ඇත්තටම අපි මාර දුකක් වින්දා මේ ටුවර් එක යන්න. රටවල් ඔක්කොම පුදුම වෙනවා මේගොල්ලෝ මොනවද මේ වට වෙලා ආගම් විවිධාකාරයි. අපිට කැපවීමක් නැත්තම් මහන්සියක් නැත්තම් උත්සාහයක් නැත්තම් කවමදාකත් අපිට දිනන්න බෑ. මිනිස්සු කියනවානේ හරි පණ්ඩිතයි. කිසිම දෙයක් කරන්නෙත් නෑ. හැබැයි තමුන්ගේ පණ්ඩිතකම් පෙන්නනවා. ටීම් එකක් හදාගෙන යන්න ගමන සඳහා උදව් කරන කවුරුත් නෑ. ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලත් එක්ක දැන් අපේ ප්ලේයර්ස්ලත් එක්ක මයින්ඩ්සෙට් එක කොහොමද? අනිවාර්යෙන්ම වර්ල්ඩ් කප් එක ලංකාව. තාත්තා තමයි ලෝකයේ එතකොට වැඩිම වාර ගන්න ජේසුගේ චරිතය රඟපාපු කෙනා. අර ඔඩියන්ස් එකේ කොහොමද ෆීඩ්බැක් එක? ඔඩියන්ස්ගේ ෆීඩ්බැක් එක කියනවා මල්ලි මිනිස්සු සමහරකට සෝල්ජර්ස්ලට බනිනවා. ග්‍රාම කළ ගහන්න එපා වෙලම මැරලයි තාක්ෂණ දියුණු වගේ මන් තරුණ තරුණින්ටත් කියන්න කැමති. ඔයගලට අභියෝග රැසයි. ගොඩක් කට්ටිය ෆේලියර්. සක්සස් එකට ටර්න් වෙනවා නම් මොනවද දෙන ඇඩ්වයිස් එක? නෑ බෑකෝ එයාගේ වචන. ඉතින් ඇත්තට සීරෝ ඉඳලා තමයි මම හීරෝ කෙනෙක් වෙන්න තැනට එන්නේ. තාම හීරෝ වෙලා නැහැ. තවත් යන්න තියෙනවා සෑහෙන දුරක්. ගෝල 3-4ක් දැම්මේ ගාම අතල්ල ගන්න. සල්ලි වලට වඩා වටිනවා. සල්ලි වලට වැඩිය මිනිස්සු වටිනවා. මගේ පෙන්නීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට දරුවෙක්ගේ සාර්ථකත්වය පිටිපස්සේ අම්මා තාත්තා ඉන්නවා. අන්තිමට ආන්න ජීවිතේ තව අචීව් කරන්න තියෙනවා. ශ්‍රී ලංකා වීල්චෙයාර් ක්‍රිකට් ස්පොන්සර් කරන කවුරු හරි කෙනෙක් ස්පොන්සර් කෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඒකත් කියන්න ඕන. yes I can කියන සංකල්පය තුල ජීවත් වෙන්න. Why are people driving to Alukhade for dessert? Italian tiramisu, double cream delicious, loaded fruit trifle, அதோட caramel jamon cake ஒன்னும் எடுத்தீங்க. Premium ingredients, authentic recipes, quality you won't expect at this price. திக்கிற அளவுக்கு தான் இவங்க டெசர்ட் டேஸ்ட் போயிடுச்சு. இவங்க 4 வெரைட்டி டெசர்ட்டை நான் ட்ரை பண்ணேன். டாப் நாச்சா மஜாவா இருந்துச்சு. இவங்க எக்ஸாக்ட் லொகேஷன் எங்கன்னு பாத்தீங்கன்னா புதுக்கடை caramel fresh This is Cocoa. ආයිබෝවන් සලාම් අලයිකුම් වරක්කම්. අදත් අපේ අචීවර්ස් ටෝක් එකකින් රැඳී සිටින්නේ තවත් එක් ජීවිතේ දිනමු චරිතයක්. ජීවිතේ දිනන එක ලේසි නෙවෙයි. නමුත් අභියෝග අතරින් ජීවිතේ දිනනවා කියන්නේ ඒ තමයි සැබෑම අචීවර්ස්ලා. ඉතින් අද දිනත් අපත් සමග රැඳී සිටින්නේ ඒ වගේම ජීවිතේ දිනපු තව කෙනෙකුට ජීවිතේ දිනන්න සහයෝගය ලබා දීපු තවත් එක් සුවිශේෂී චරිතයක්. ඒ තමයි මංජුශ්‍රී රාජපක්ෂ. අයිබෝවන්. අයිබෝන් මල්ලි. මං මේ මංජු අයියා කියලා කතා කරාට අනිවාර්යයෙන් මංජු අයියා කොහොමද මේ දිනවල වැඩ කටයුතු? මුලින්ම කියන්න ඕන ස්තුතිවන්ත වෙනවා අබ්දුල් මල්ලිට මාව මෙතනට ගෙනාවට. වසර 10කට ඉස්සල්ලා හමු වුණා මගේ ලෙක්චර්ස් වලට ඇවිල්ලා. වසර 10ක් වුණානේ. වසර 10 2016 හරියටම දැන් 2026 ගැන අවුරුදු 10ක්. ඉතින් ජනාධිපති කාර්යසාධක බලකාය තුලින් සම්බන්ධ වෙච්ච අමෘතු සංසදය. එතනින් තමයි ඉතින් ඇත්තටම අබ්දුල් මල්ලියත් මට හම්බෙන්නේ. ඉතින් ඇහුවනේ මගෙන් ප්‍රශ්නයක් මේ දවස්වල මොකක්ද කරන්නේ කොහොමද කාර්ය බහුලයිද බිසිද කියලා. ඉතින් බිසි වුණා ගොඩක්. වැඩ රාජකාරී ගොඩක් තිබුණා. ඉතින් ඒවත් එක්ක ඉදි තමයි ඉතින් අබ්දුල් මල්ලි මට කතා කරේ. ඇත්තටම මංජු අයියේ ඔයා මොටිවේෂන් ස්පීකර් කෙනෙක්. මොරල් වැලියුස් ඒ වගේම පොසිටිව් තින්කර් ලෙක්චර් කෙනෙක්. ඒත් එක්කම කෝචින්ග් උත් කරනවානේ. ක්‍රිකට් කෝච් කෙනෙක් වීල්චෙයාර් ක්‍රිකට් කෝච් එකේ. මේ තුනම කොහොමද මේ මංජුශ්‍රී රාජපක්ෂ කියන චරිතයත් එක්ක එළියට එන්නේ? ඔව් ඇත්තටම ඉතින් මං ගොඩාක්ම පාසල් ජීවිතයේදීම පාසල මම පොඩ්ඩක් මතක් කරන්න. බෑග්ග්‍රවුන්ඩ් එකත් පොඩ්ඩක් කියමුනේ. සෙන්ට් පීටර්ස් කොලෙජ් බම්බලපිටිය. ඉතින් ඒ වගේ මම ඉන්නෙත් සාමාන්‍ය පවුලකින්. ලොකු පොත්පෝසත්කම් තියෙන පවුලක් නෙමෙයි. සාමාන්‍ය පවුලකින් එන කොල්ලු 3ක් ඉන්න පවුලක දෙවෙනියා. ඉතින් එහෙම මට්ටමේ ඉන්න මාව තමයි ඉතින් ඇත්තට මම මුලින්ම අල්ලගත්තේ ක්‍රිකට් එක. ක්‍රිකට් සෙල්ලම් කරා. ක්‍රිකට් කෝච් කරා. ඒවත් එක්ක යන අතරතුරේදී මොටිවේෂන් ස්පීකර් කෙනෙකුත් වුණා. ඒ කියන්නේ ඇත්තටම මට මුලින්ම මම හරි ලැජ්ජයි. ඒකත් කියන්නම්කෝ. ලැජ්ජයි බය තිබුණා ඉස්සරහට අවිලා කතා කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් පසුබෑලා හිටපු පාසල් ජීවිතේ පසුබෑලා හිටපු දරුවෙක් මම. හැබැයි පසු කාලීනව මොකක්ද දන්නේ නැහැ හේතුව කොහෙන් හරි මම එළියට එනවා. ඒක කියන්නේ ඒක මේ මගේ ඇතුළේ තිබිලා තියෙනවා. ස්කිල් එක බෝන් ටැලන්ට් එක මට තිබිලා තියෙනවා. හැබැයි මම මුලින් ඒක පාසල් අවදීදී මම ඒක අඳුනගන්නේ නැහැ.
පාසල වෙදී මම හැමදාම හිටියේ මගේ යාළුවන්ට ක්ලැප් කරන්න. එයාලා මොන හරි දෙයක් දින්නොත් අප්පුඩි ගන්න තමයි මම හිටියේ. ඔඩියන්ස් එක පැත්ත. ඔඩියන්ස් එකේ. ඉතින් පසු කාලෙන තමයි ඉතින් මම ඇත්තට මේ දේවල් මේ මංගාවට ගෙන්න ගන්නේ. ඉතින් මොටිවේෂන් ස්පීකර් කෙනෙක් විදියට එතනදී මම ලෙක්චරර් කෙනෙක් වෙනවා ඇත්තටම. එතනදී තමයි මට අබ්දුල් මල්ලිවත් මුණ ගැහෙන්නේ. 2016 වසරේ. එතකොට ජනාධිපති ලේකම් කාර්ය සාධකයේ ඒගොල්ලෝ සම්බන්ධ මේ සංවිධානය කරනවා අමෘදු සංසදය. එතනින් තමයි ඇත්තටම මේ ස්ටාර්ට් එක. ඊට පස්සේ එතනින් යවනවා මාව තැන් තැන් වලට ලෙක්චර්ස් වලට. ඊට පස්සේ පොලිස් ස්ථාන වලට, පාසල් වලට තැන් තැන් වලට ගිහිල්ලා කතා කරලා එතනින් මට පිරිසක් හැදෙනවා. ඊට පස්සේ මාව පොඩ්ඩක් යම් යම් තැන්වල මාව කතා වෙනවා. මංජුශ්‍රී කියලා ලෙක්චර් කෙනෙක් ඉන්නවා. මේ මාරු විදිහට කතා කරනවා, හදවතට දැනෙනවා. එයා කතා කරද්දී ඇට්‍රැක්ෂන් එක තියෙනවා. මේමයි කියලා ඉතින් ඔය කතා කරනවා හොගාලා. ඊට පස්සේ ඔය ඉන්න ගම මම මේ දැන් හැමතිස්සෙම අපි ධනාත්මක වෙන්න ඕනේ. පොසිටිව් තින්කර් කෙනෙක් විදිහට මම පොසිටිව් තින්කින් පැත්ත ගැනත් කතා කරනවා. ඊට පස්සේ ඔය ඔක්කොම ඇද්දි මට හිතෙනවා මේ මොටිවේෂන් පොසිටිව් තින්කින් විතරක් නෙමෙයි මෝරල් වැලියුස් ගැනත් පොඩ්ඩක් කතා කරන්න. මේ සාර ධර්ම සදාචාරය මේ ලංකාවේ නැති වෙගෙන යන දේවල් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කීකීද්දි ඊට පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා මේ වැලිකඩ මහර බන්ධනාගාර වලට යන්න ලෙක්චර් කෙනෙක් විදියට. එතරම් ගිහලා මම වැඩක් කරනවා. ලොකු සේවයක් කරනවා. ඊට පස්සේ ඒක කරගෙන යද්දි එතනින් මට බන්ධනාගාර කොමසාරිස්තුමා කියනවා මේ ඩ්‍රග් ප්‍රිවෙන්ෂන් ගැන කතා කරන්න සූදානම් වෙන්න කියලා. ඊට පස්සේ මම එතනින් කරනවා කෝස් එක. අන්තර්ජාතික ඖෂධ පාලක මණ්ඩලයේ කෝස් එක කරලා එතනින් මම සර්ටිෆයිඩ් වෙනවා, ක්වොලිෆයිඩ් කෙනෙක් වෙනවා. ක්වොලිෆිකේෂන් එක හදාගෙන ඊට පස්සේ මම එතනින් පස්සේ යනවා ගමන. එතකොට මේ මාතෘකා 4 යටතේ කතා කරන අමතරව ක්‍රිකට් කෝචිනුත් කරනවා. මේ ටික ඔක්කොම අබ්දුල් මල්ලි මම බැලන්ස් කරගන්නවා. ඒ කියන්නේ අවස්ථානුකූලව සමහරක් වෙලාවට ඉතින් පොඩක් හිර වෙන අවස්ථා තියෙනවා. අපි ටුවර් එකක් ගියොත් එහෙම මොකද මම දැනට ශ්‍රී ලංකා රෝදපුඩු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු. ඒ කියන්නේ ශ්‍රී ලංකන් වීල්චෙයාර් ක්‍රිකට් කෝච්. ඒ වගේම ෆස්ට් ශ්‍රී ලංකන් වීල්චෙයාර් ක්‍රිකට් කෝච් ඒෂියා කප් එක ලංකාවට ගෙනාව රණසප් එකක්. ලංකාවේ ක්‍රිකට් වීල්චෙයාර් ක්‍රිකට් තිබිලත් නැහැ එතකොට. ඒකෙදි හිටියේ සභාපතිතුමිය ඈන් පෙරේරා මහත්මිය. ඒ වගේම ලේකම් විදිහට රන්දික හිටියා. ඒ වගේම අපි කියන්න ඕන විශේෂයෙන් මේකත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. කණ්ඩායමේ නායක තුසිත මහින්දසිරි. ඒ වගේම හොඳ කණ්ඩායමක් හිටියා. දක්ෂ ක්‍රීඩකයෝ. ඒ කියන්නේ අපේ ඕපනර්ස්ලා තිබ්බ රෙකෝඩ් එකක්. ඒ කියන්නේ මේ ෆස්ට් ටීම් එකනේ ෆස්ට් ටීම් එක ලංකාවේම ෆස්ට් ටීම් එක. ඒ වගේම ඒෂියා කප් එකත් ගෙනාව කොල්ලෝ ටික කොහොම හරි. යද්දිත් හරි ෆස්ට් මැච් එකෙම ෆස්ට් ටුවර් එකෙම අපේ. එතනදී බංගලදේශවල අපි ගැව්වා ලකුණු 267ක් නෝ විකට්ස් වලට. රටවල් කීයක් සම්බන්ධ වුණා? රටවල් 6ක් සම්බන්ධ වුණා. ඒ මොහොතේදී අපේ කණ්ඩායම ෆස්ට් මැච් එක ප්ලේ කරෙත් අපි ඒෂියන් චැම්පියන්ස්ලත් එක්ක පාකිස්තාන් අපි බීට් කරනවා ෆස්ට් මැච් එකම. ඊට පස්සේ අපි සෙකන්ඩ් තර්ඩ් මැචස් ටික දිනාගෙන ඇවිල්ලා අපි ෆයිනල්ස් වලටත් සෙල්ලම් කරනවා. කොමාරි අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ 15ක් අපි ගියා ටුවර් එක නේපාල් වල තිබුණා. ඇත්තටම ඉතින් හොඳ දෙයක් කරා රට වෙනුවෙන්. එතකොට මංජය ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඔව් ලොකු ගමනක් ඇවිල්ලා තිනවා. මේ ක්‍රිකට් වීල්චෙයාර් එකේ නැෂනල් කෝච් නේ. නැෂනල් ඒ තැනට එන්න ඉන්ස්පයර් එක කොහොමද? ඉන්ස්පයර් කියන්නේ මල්ලි මම ඇත්තටම ක්‍රිකට් සෙල්ලම් කරා. ක්‍රිකට් සෙල්ලම් කරලා ඉස්කෝලේ ගහන කාලේ ක්‍රිකට් සෙල්ලම් කරා. ඊට පස්සේ ක්ලබ් ක්‍රිකට් එකක් ගැහුවා. ඊට පස්සේ මම ඉංග්ලන්ඩ් කවුන්ටි ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ ඉංග්ලන්ඩ් එහි ගිහලා මම කෝච් කරා. ඒතකොට ඔය මේ ලංකාවෙත් මම කෝචින් කරගෙන ඉන්න ගමන් මට හිතුණා මේ මට ඇත්තටම ආරාධනාවක් ලැබෙනවා රුවන් පෙරේරා ලංකාවේ රිටිපැනීමේ ශූරයා. ඔව් හිටපු ආමිකේ ඔෆිසර් කෙනෙක්. එතකොට එතුමා තුලින් තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ මෙහෙම වීල්චෙයාර් ක්‍රිකට් එකක් කෝච් කරන්න කැමතිද කෙනෙක් හොයනවා. කෝචස්ලා එනවා. ඒගොල්ලෝ ඒකට කිසිම උනන්දුවක් නැහැ. වීල්චෙයාර්ස් වල ඉන්න කට්ටිය නිසා ඒක වැඩක් නැහැ. මේ පඩියක් ගෙවන්නේ නැහැ. එහෙම කියලා මිනිස්සු අතාරිනවා කියලා. ඔයා මොකද කියන්නේ කියලා. මං කිව්වා අනිවාර්යෙන් මං එනවා. يعني වොලන්ටියර් කෝච් කෙනෙක්. වොලන්ටියර් කෝච් කෙනෙක්. අනිවාර්යෙන් මම මේ වෙලාවේ මුදල් බලාගෙන නෙමෙයි රට වෙනුවෙන් ඇත්තට මං දෙයක් කරා. අදටත් ඉතින් මුදල් බලාගෙන නෙමෙයි. තාමත් අපිට මුදලක් ගෙවන්නේ නැහැ. මට පමණ නෙමෙයි ක්‍රීඩකයින්ටත්. ඉතින් අපි රටට දෙයක් කරා. මොකද මං ඒ අවස්ථාවේ මගහැරියා නම් සමහරකට අද ලංකාවේ වීල්චෙයාර් ක්‍රිකට් එකට ශූරතාවයක් අනුශූරතාවයක් ලැබෙන්නේ නැහැ. එතකොට 2023 නේ රණසප් එක ගේන්නේ. 2023 මොන වගේ චැලෙන්ජ් එකක් තිබ්බද? ලොකු චැලෙන්ජ් එකක් තිබුණා. මොකද එකක් තමයි මට ෆස්ට්ම ලොකු චැලෙන්ජ් එකක් තිබ්බා මේකේ rules and regulations. දැන් අපි ගහපු ක්‍රිකට් එකේ පොඩ්ඩක් වෙනස්. සෙල්ලම් කරන දුර ප්‍රමාණය, බෝල් කරන්නේ කකුල් දෙකෙන් හිටගෙන නෙමෙයි, වීල්චෙයාර් එකේ වාඩි වෙලා, බැට් කරන්නේ වීල්චෙයාර් එකෙන් ඉඳගෙන.
එතකොට ෆීල් කරද්දි වීල්චෙයාර් එකෙන් ඉඳන් එයාලා ෆීල් කරන්න ඕනේ. ඒවල රූල්ස් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික මට මුලින්ම ඉගෙන ගන්න සිද්ධ වුණා. මේ ටිකත් කරගෙන යනකොට කණ්ඩායමේ සහයෝගයත් එක්ක කොහොමද? අනිවාර්යයෙන්ම කණ්ඩායම ඇත්තටම කියනවා නම් ඒ කොල්ල 15 දෙනා ඇත්තටම ලොකු සහයෝගයක් දැක්වුවා. ඇත්තටම අපි මාර දුකක් වින්දා මේ ටුවර් එක යන්න. ඒ යන අතරතුරේදී තමයි ඇත්තටම මේ ළමයිගේ මාර උනන්දුවක් තිබුණා. ළමයි හැමතිස්සෙම කිව්වේ ඇවිල්ලා සර් අපි මේක කොහොම හරි ගේමු ලංකාවට. ඒත් එකම අබ්දුල් මල්ලි මම යමක් මතක් කරන්න ඕන. අපි හැමදාම ප්‍රැක්ටිසස් ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා. ඒ වගේම ප්‍රැක්ටිස් වලින් ඉවරුනාම අවසානයේදී අපි හැමෝම ප්‍රයාස් කියනවා. ඒ කියන්නේ හැම ආගමක්ම බුදුන් වහන්සේට, අල්ලා දෙවියන්ට, ශිව දෙවියන්ට, ජේසුස් වහන්සේට මේ ආගම් හතරම සම්බන්ධ කරලා අපි ප්‍රයාස් කියනවා. ස්ටාර්ට් කරන ප්‍රැක්ටිස් එක ප්‍රයාස් වලින්. ඒ වගේම අපේ එන්ඩ් එකත් ප්‍රැක්ටිස් ඉවර වෙන්නේ ප්‍රයාස් වලින්. ඒ වගේම මැචස් වල ඒෂියා කප් එකේදී අනිත් රටවල් ඔක්කොම පුදුම වෙනවා මේගොල්ලෝ මොනවද මේ වට වෙලා ප්‍රේ කරනවා මේ ළමයි මාර සිද්ධියක් නේ කියලා. ඇත්තට මේ ෆේත් එක තිබුණා. අපි ආගම් විවිධාකාරයි. හැබැයි ඔක්කොමත් එකම තැනකට ආවා. ලංකාවේ සිංහයාව තැනකට ගෙන්න. ප්ලේයර්ස්ලාට දෙන මොටිවේෂන් එක මොනවද? ප්ලේයර්ස්ලාට දෙන මොටිවේෂන් එක තමයි පළවෙනිම අපි මහන්සි වෙන්න ඕන. කැපවීමක් තියෙන්න ඕන. අපිට කැපවීමක් නැත්තම්, මහන්සියක් නැත්තම්, උත්සාහයක් නැත්තම් කවමදාකවත් අපිට දිනන්න බෑ. එක්සැම්පල් විරාට් කෝලි දවසට පැය 3ක් විතර බැට් කරනවා. දැන් අපි කියනවානේ විරාට් කෝලිව ටීවී එකේ දකිද්දී IPL වලම විරාට් කෝලි හැමතිස්සෙම ෆ්‍රේම් එකේ ඉන්නවා. විකට් එක ගන්නේ බෝල කෙනෙක්. හැබැයි පෙන්නන්නේ කෝලිව. කෝලි උඩ පයින්නවා. එයාගේ පෙන්නන එයාගේ තියෙන ගති ලක්ෂණ ටික. හරි. එතකොට කොච්චර ඇග්‍රෙසිව් ප්ලේ කෙනෙක්ද? විරාට් කෝලි දඟලනවා, කෑ ගහනවා. හැබැයි මිනිස්සු කියනවානේ හරි පණ්ඩිතයි. ඒ මිනිහා මොනවාද වෙන පණ්ඩිතයා පෙන්වන්න බෑ මේමයි කියලා. හැබැයි බලන්න මිනිස්සයා දෙයක් කරනවානේ. ගමන යනවා. එයා ගමන යනවා කියන්නේ මොකද? එයා පණ්ඩිතුනට කමක් නැහැ. මොකද එයා වැඩක් කරලානේ. දැන් සමහරකට අනිත් පැත්තට පෙරලා බලනකො මිනිස්සු කිසිම දෙයක් කරන්නෙත් නැහැ. හැබැයි තමුන්ගේ පණ්ඩිතකම් පෙන්නනවා. ඉතින් ඊට වැඩිය කෝලිකින් අපිට ගණන් පුළුවන් එයාගේ මහන්සිය, කැපවීම. එහෙනම් මේ වීල්චෙයාර් ක්‍රිකට් ටීම් එක දැන් ඉදිරියට කරගෙන යන්න ඩෙවලොප් වෙන්න ඕනේ හා චැලෙන්ජස් වලට මුහුණ දීගෙන ඉදිරියට යන්න මොන වගේ වැඩක් වෙන්න ඕනේද? ඔව් දැනට ලංකාවේ වීල්චෙයාර් ක්‍රිකට් ටීම්ස් 3ක් 4ක් තියෙනවා. ඉතින් දැන් ක්‍රිකට් එක ඩෙවලොප් වෙලා. මොකද අපි වීල්චෙයාර් ක්‍රිකට් එක පටන් ගන්න කාලේ හරියටම ප්ලේයර්ස්ලා 20ක් විතර වගේ තමයි හිටියේ. ඒ පැත්තට ෆෝකස් එකක් තිබ්බේ නෑ. කවුරුත් බැලුවෙත් නෑ. දැන් ඇල්මක් තියෙනවා. ඔව් දැන් සෑහෙන ලොකු දැක්මක් තියෙනවා. මිනිස්සු දැන් ලංකාවේ පළාත් කීපයකම ක්‍රිකට් එක තියෙනවා වීල්චෙයාර් ක්‍රිකට්. ඉතින් මේ ළඟදිත් අපි ටූර්නමන්ට් එකක් තිබුණා. ඉතින් ටූර්නමන්ට්ස් තියෙනවා තැන් වල. නමුත් දැනටත් අපිට තාම හරියට වීල්චෙයාර් ක්‍රිකට් නැෂනල් ටීම් එකට සපෝට් කරන්න හරියට ටීම් එකක් හදාගෙන යන්න ගමනක් සඳහා උදව් කරන්න කවුරුත් නැහැ ලංකාවේ. සපෝට් එක මදි. එතකොට මේ ඒ අනිත් කණ්ඩායම් වලටත් ඔයාද කෝච් කරන්නේ? වීල්චෙයාර් ක්‍රිකට් ඔව්. ඒ කියන්නේ පැහැදිලිවම එයාලගේ මැචස් තිබුණොත් ඒගොල්ලන්ට ගොඩක් වෙලාට ඉන්නේ ලංකාවේ ඉන්න එකම කෝච් මම. මොකද හේතුව දැන් රූල්ස් ටික ඇත්තටම දැනගන්න ඕන. රූල්ස් දැන් නැතුව කෝචින් කරන්න ඇවිල්ලා අවසානයේදී මැචස් වලට ගියාම දැන් ඒවල තියෙනවා මල්ලි සමහරක් වෙලාවට බෝල් එක බිම් වැටුනන් පස්සේ බෝල් එක අරගෙන වීල්චෙයාර් එකට එන්න ඕන. වීල්චෙයාර් එක අල්ලගෙන විසික් කරන්න ඕන. එහෙම නැත්නම් වීල්චෙයාර් වාඩි වෙලා විසික් කරන්න. දැන් මේවා දන්නේ නැහැ සමහරට වීල්චෙයාර් පැන්නන පස්සේ එතින් තමයි බෝල් විසික් කරනවා. කෙලින්ම ලකුණු 5ක් දෙනවා. පෙනල්ටි. ඉතින් ඒ වගේ රූල්ස් දන්නේ නැතුව සමහරකට මොකද මමත් මේක ඉන්දියාව වලින්, පාකිස්තාන් වලින්, ඉංග්ලන්ඩ් වලින් රයිට් ලෝකෙ පුරාම රටවල වීල්චෙයාර් ක්‍රිකට් තියෙනවා. ඒව ඔක්කොම ගෙනල්ලා ෆලෝ කරලා හැමදේම බලලා ඉවරලා හැමදේම ඉගෙන ගත්තා. මොකද ඒක ඇත්තටම දැන් මාර ඉන්ටරෙස්ටිං. ඒක පැත්තකින් මොකද අපේ ළමයි සමහරක් වෙලාවට දැන් මම ක්‍රිකට් කෝච් කරන ස්කූල්ස් වල සමහරකට ඇකඩමීස් වල බලද්දි ඒ ළමයිට වැඩිය මේ වීල්චෙයාර්ස් වල ඉන්න කට්ටිය හොඳට සෙල්ලම් කරනවා. මොකද ඒක උනන්දුයි. ටැලන්ට් එක තියෙනවා. උනන්දුයි. මොකද සමහරක් අය වීල්චෙයාර් එකට එන්න ඉස්සෙල්ලා ක්‍රිකට් සෙල්ලම් කරපු අය ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ සමහරට වෝයකින් කකුල් නැති වෙච්ච අය ඉන්නවා. සමහරකට පොලියෝ කැටගරි එකකින් ඉන්න කට්ටිය ඉන්නවා. සමහරකට ඇක්සිඩන්ට්ස් වලින් වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම ලංකාවේ දැන් හොඳ ක්‍රිකට් එකක් හැදිලා තියෙනවා වීල්චෙයාර් එකට. දැන් එතකොට දැන් අර ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලත් එක්ක දැන් අපේ ප්ලේයර්ස්ලත් එක්ක මයින්ඩ්සෙට් එක කොහොමද? ඔව් ඉන්ටර්නැෂනල් කට්ටියත් එක්ක බලද්දී අපේ අයට දැන් සාමාන්‍ය මට ෂුවර් කරලා කියන්න පුළුවන් කවුරු හරි ලංකාවෙන් සපෝට් කරනවා නම් මේ වෙලාවේ ලංකාවේ නැෂනල් වීල්චෙයාර් ක්‍රිකට් ටීම් එකට සපෝට් කරලා හරි විදිහට ටීම් එකක් අරන් යන්න දෙනවා නම් වර්ල්ඩ් කප් එකක් තිබ්බොත් අනිවාර්යෙන් වර්ල්ඩ් කප් එක ඕස්ට්‍රේලියාද ඉංග්ලන්ඩ්ද නිව්සීලන්තද කියලා අදාලා නැහැ. අනිවාර්යෙන්ම වර්ල්ඩ් කප් එක ලංකාවට. ඒක ෂුවර්. අනිවාර්යෙන් නම් බිග්ගස්ට් චැලෙන්ජ් එකක් ඕපන්ලි කියලා තියෙනවා. අපි බලමු මේ අදිෂ්ඨානය හය ගමනට දිහා යන්න.
ඒ කියන්නේ අබ්දුල් මල්ලි මම එකට යමක් එකතු කරන්න. අපි ඒෂියා කප් එකට යද්දිත් ඇත්තටම අපිට ටර්ෆ් ග්‍රවුන්ඩ් එකක් තිබුණේ නැහැ. අපි සෙල්ලම් කරේ මේ මහජන ක්‍රීඩාංගණය පබ්ලික් ග්‍රවුන්ඩ් එකක. දෙල්පේ මේ දෙල්ගොඩ. ඉතින් දෙල්ගොඩ මේකේ අපි ප්‍රැක්ටිස් කරද්දි මිනිස්සු ඇවිල්ලා බලනවා මේ හાર્ඩ් බෝලෙන් සෙල්ලම් කරන්නේ මේගොල්ලෝ. නිකන් මේ බොරුළු පොලවක. හැබැයි අපි මේ ඒෂියා කප් එක ප්ලේ කරේ නේපාල් වල. කෙලින්ම ටර්ෆ් එක ඒෂියා මේ නේපාල් වල තියෙන හොඳම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. එතකොට ඒ ග්‍රවුන්ඩ් එකේ අපි සෙල්ලම් කරද්දි හැමෝම පුදුම වුණා අපි කොහොමද සෙල්ලම් ගන්නේ. ඔයා දැකලත් ඇත්ත සමහරට මල්ලි මේ ලොකු වීඩියෝ එකක් වයිරල් මේ වීල් චෙයාර් එකෙන් පැනලා කොල්ලෙක් කැච් එකක් අල්ලනවා. ඒ සරත් ගල හිටියාව. ඒ ළමයා අය අල්ලන කැච් එක ඒ එදා ඒ ළමයාට නිකන් මෙට්‍රස් එකක් දාලා තිනවා වගේ. මොකද ඒ ළමයා කලින් අල්ලන්න ওই කැචස් ඇවිල්ලා අර බොර්ලු පිටේනේ. ඒ වගේ මොටිවේෂන් එකකුත් තිබුණා. මේගොල්ලන්ට දැන් මෙතන දැන් හાર્ඩ් ප්‍රැක්ටිස් එකක් කරලා මැරීගෙන කට්ටක් ආගෙන අපි කොහමද ඒෂියා කප් එක ගේනවා කියන තැන ඉඳගෙන යතන්ට ගියාන් පස්සේ නිකන් ඒගොල්ලන්ට සොෆ්ට්. ඒකත් එක්කම මංජුවයි පොඩ්ඩක් යමු මම දැක්කා මේ දිනවල මේ ඊස්ටර් ඩ්‍රාමා වැඩ කටයුතු ටික කරගෙන යනවා සෝෂල් මීඩියා වල මම දැක්කා. ඒකන පොඩි සඳහන් කිරීමක් කරනවා. ඔව් අලුත් හදිපු desert. අලුත්ම නමකින් අලුත්ම කන්සෙප්ට් එකකට ටෙසට් සීකිට පාතියෙන්ද ඉතාලියන් tiramisu double cream delicious loaded fruit trifle அதோட caramel jamon cake ஒன்னும் எடுத்தீங்க Premium ingredients, authentic recipes, quality you won't expect at this price. டிக்கெட் அலச்சா மஜாவா இவங்க எக்ஸாக்ட் லொகேஷன் எங்கன்னு பாத்தீங்கன்னா புதுக்கடை கரம் ஃப்ரெஷ் மசாலா லொகேஷன் நான் 10 ஓபன் කරලා New desert strong. Don't walk, run before they sell out. This is Cocoa. ඒක කියනවා නම් ඒක ඇත්තටම ඒක ලොකු කාර්යබහුල ඒකන පොඩි හැඳින්වීමක් කරොත් ඔව් ඒක හැඳින්වීමක් කරොත් මල්ලි ඒක මුලින්ම කරේ මගේ තාත්තා. ඒ කියන්නේ ජීසස් ක්‍රයිස්ට්ගේ රෝල් එක තාත්තා කර අවුරුදු 27ක්. තාත්තා තමයි ලෝකයේ එතකොට වැඩිම වාර ගානක් ජේසුගේ චරිතය රඟපාපු කෙනා. ලෝකෙම. හරි. ඊට පස්සේ දැන් එයාගේ පුතා දෙවෙනි පුතා මේ වෙද්දි අවුරුදු 19ක් කරලා තියෙනවා. ඉතින් දැන් අවුරුදු 19ක් කරලා මේ පාර මගේ ෂෝස් කරා ෂෝ දෙකක් තිබුණා මට. ඊට ඉස්සෙල්ලා අවුරුදු දෙකක් ගිය අවුරුදු 3ක් කරා. ඒ වගේ ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද එනවා. මගේ මේ ඩ්‍රාමා එකේදී පොඩි වෙනසක් තියෙන්නේ තාත්තා ඇඩ් කරද්දි තාත්තා ගොඩක් වෙලාට වික්ස් වලින් තමයි ඇඩ් කරේ. මම ඉතින් රියල් කොණ්ඩේ රවුල වාන යකෙම ජේසුස්ගේ කැරක්ටර් එක එම්ම ඒ විදිහටම හැඩ ගැහෙනවා. ඒ කාලෙට පොඩ්ඩක් ඉතින් අපි පේ වෙන්න ඕන. පොඩ්ඩක් අර මස් මාළු බිත්තර නොකා ඊට පස්සේ ප්‍රයාස් කියාගෙන භාවනා මෙඩිටේෂන් කරගෙන ඉතින් ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඒකත් එක්කම මගේ ඩ්‍රාමා එකේ පොඩි වෙනසක් තියෙනවා. මම ගහන්න දෙනවා ඇත්තටම. රියල් ෂොට්ස් ඒම ඇත්තටම කසපාරවල් මේ පිටවල්ලේම තුවාලලා තිබ්බා. මේ තාමත් ඔයගලන්ට පේන නැති මේ නළලේම මේ තාමත් බෝගන්විලා කටු දෙයි කටු වලින් තමයි මේ කටුවටුන්න හදන්නේ. ඒවෙම රියල් විදියටම කරනවා. වේදනාවක් තියෙනවා. ඔව් වේදනාවක් තියෙනවා. නැතුවමත් නෙමෙයි මිනිසුන්ටත් ඒ වගේ ෆීල් වෙනවනේ. මිනිසුන්ටත් දැනෙනවා. දැන් නිකන් සාමාන්‍ය අපි ක්‍රොස් එක අරන් ඇදී කසෙන් නිකන් මෙහෙම ගහනවා වගේ නෙමෙයි. අතන රියල් ගහද්දි මිනිස්සු නිකන් අර ඔඩියන්ස් එකේ කොහොමද ෆීඩ්බැක් එක? ඔඩියන්ස් ගේ ෆීඩ්බැක් එක කියනවා මල්ලි මිනිස්සු සමහරකට සෝල්ජර්ස්ලාට බනිනවා. ඩ්‍රාමා කළා ගහන්න එපා වෙලම මැරලා යයි. පිස්සු වැඩ කරන්න එපා මොනවද මේ කරන්නේ? දැන් මේ පාර ඩ්‍රාමා එකේදී මම මේ පාර කරේ ගරු අයල් ඉන්දික පියතුමා ඒ වගේම ගරු දිලීප පියතුමා මේ දෙදෙනාගේ පල්ලිය කෑගල ශාන්තමරිය දේවස්ථානේ ඒ පල්ලියේදී මේ පාර මිනිස්සු සෑහෙන ඒගොල්ලෝ ෆස්ට් ටයිම් මේම ෂෝ එකක් දැක්කේ. ඒගොල්ලෝ ඒක මාරු විදිහට හදවතට අරගත්තා. ෆීල් වෙනවා. ඒගොල්ලෝ කියනවා මේ රියල් අපි ඒ විදිහටම ඩ්‍රාමා එක දැක්කා කියලා. ඒකත් එක්කම මම ජෝයේ ඔයා මොටිවේෂන් ස්පීකර් කෙනෙක්. ඒ ෆීල්ඩ් එකත් එක්කම දැන් පවතින යෞවන පැත්තට මොනවද කියන්න තියෙන්නේ? ඔව් දැන් යෞවන පැත්තට කියන්න තියෙනවා නම් කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ යෞවන තරුණයින්ට කියන්න තියෙන එකම උපදේශය තමයි දැන් අපේ තරුණ කාලේ ගෙවිගෙන යනවා. නමුත් දැන් ඉන්න තරුණයින්ට සමහරක් වෙලාවට ටාගට්ස් නැහැ. එයාලා ගෝල් එකක් තියාගෙන නෙමෙයි වැඩ කරන්නේ. සමහරක් වෙලාවට ඒගොල්ලෝ නිකන් අම්මා තාත්තා මහන්සිලා සල්ලි හොයාගෙන ඇවිල්ලා සල්ලි ටික දෙනවා අම්මා උයනවා ගෙදර ඉඳන් කනවා ඒගොල්ලෝ ෆෝන් එක ගන්නවා ඒගොල්ලෝ ෆෝන් එකත් එක්ක එන්ජොයි කරනවා. ජීවිතේ දැනෙන්නේ නැහැ. නමුත් මම කියන්න කැමති අපිට මල්ලි ඇත්තම කතාව කිව්වොත් අපි අපේ මට මතකයි මගේ ගෙදරට පළවෙනිම ෆෝන් එකක් ගේන්නෙත් ඇවිල්ලා මම ග්‍රේඩ් 10 වලදී. ඒ ලෑන්ඩ් ෆෝන් එක. මේ මතින් ඇඟිලි වලින් කරකවන්න තියෙන ෆෝන් එක. ඊට පස්සේ මම ඉංග්ලන්ඩ් කවුන්ටි ක්‍රිකට් ගහද්දි 2008 මම යූස් කරන්නේ 1100 පොඩි ෆෝන් එක. අඩුම ගානේ මට මගේ අම්මවත් පේන්නේ නැහැ. හරි. නමුත් අද තාක්ෂණය දියුණුයි. තාක්ෂණය දියුණු වගේම මම තරුණ තරුණීන්ටත් කියන්න කැමති ඔයගලන්ට අභියෝග රැසයි. අපිට ওই අභියෝගය තිබුණේ නැහැ ෆෝන් එක නිසා.
ඇත්තටම අපිට මේ අභියෝග රැසක් තිබුණේ ඇවිල්ලා විශේෂයෙන්ම අපේ ජීවිත ගමන ගෙනියන්න විතරයි. නමුත් ඔයගලන්ට දැන් අභියෝග එනවා පිටිනුත්. ඔයගලන්ට ඒ සඳහා ඔයගලන්ගේ ටාගට්ස් වලට යන්න බැරි වෙන විදියට ඔයගලන්ට අවස්ථාවක් ඒකත් එක්කම පොඩි දෙයක් එකතු කරගන්න මංජ මේ ගොඩක් කට්ටිය ෆේලියර් ෆෙඩ් අප් වෙනවා. ඒකත් එක්කම සක්සස් එකට ටර්න් වෙනවා නම් මොනවද දෙන ඇඩ්වයිස් එක? ඔව් ගොඩක්ට ෆේල් වෙන්න හේතුව මොකක්ද කියලා මුලින්ම හොයාගන්න ඕන. රයිට්? ඉස්සර කියන්නේ ඇවිල්ලා බිඳුවෙන් පටන් ගන්න දෙයක්. බිඳුවෙන් පටන් අරගෙන ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. අද ගොඩක් අය බලන්න ඇවිල්ලා 100න් පටන් ගන්න. ඒ කියන්නේ එයාලා අහනවා මොන හරි දෙයක් කරන්න ඉස්සෙල්ලා මේ පටන් ගත ගමන් සාර්ථක වෙන්න සාර්ථක වෙන්න පුළුවන්ද කියලා. දැන් එක්සැම්පල් එකක් අබ්දුල් මල්ලි බලන්නකෝ. ඔයා මේ ගමන එන්න ඔයා ප්ලෑන් කරන්නේ 2016. මට මතකයි මම ඔයාගෙන් අහද්දි ඔයාගෙන් මොකක්ද ඔයාගේ ෆියුචර් ඇම්බිෂන් එක කියලා. මම ලෙක්චර්ස් වලට ගියාම ළමයිගෙන් අහනවා නම් අහලා ඉවරලා ඔයාගේ ඇම්බිෂන් එක මොකක්ද කියලා. මම මීඩියා පැත්තෙන් යන්න ආසයි. එතකොට ඔයා මට කියන දේ. මීඩියා පැත්තෙන් යන්න. මට අන්තිමට මතකයි මේ එක ටික කාලෙකට ඉස්සෙල්ලා AR මීඩියා කියලා. හරි? එතකොට මම ෆලෝ කරනවා මේ දේවල්. මොකද හේතුව ඒ ටාගට්ස් තිබ්බ ළමයි. ඒ යෞවනයේ ටාගට්ස් එක්ක යන ළමයි. හැබැයි අද බලන්න අද දරුවන්ට ඒ ටාගට්ස් නැහැ. දැන් අද බලන්න අද මං කොච්චර සතුටු වෙනවද? අද මෙතන ඉන්ටර්විව් එකට ඔයා මාව මෙතනට ගේනවා. එතකොට දැනට අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔයා මට කියනවා මම මේ වගේ තැනකට එන්න ආසයි කියලා. ඒක මට කියන්නේ. අද ඒක මං අත් දකින්නවා. ඒ එක්ස්පීරියන්ස් එක මම ලබනවා ඔයා තුලින්. හරි? එතකොට බාන්න ටාගට් එකක් තියෙනවා කියලා ඔයා පෙන්නනවා. හැබැයි අද බලන්නකො අද ළමයට මොන හරි දෙයක් කිව්වොත් ඔයා මෙන්න මේ තැනට එන්න කියලා එයා අහනවා කොච්චර කාලයක් යනවද කියලා. අනේ මට බෑ. අනේ මම දන්නේ නෑ. කොහොමද ඒක කරන්නේ? නෑ බෑකෝ. නෑ බෑකෝ. එයාගේ වචනේ. වැඩේට බහින්න. වැඩේට බහින්නේ නෑ. බයයි. කොච්චර මුදලක් යයිද? මේ කොහොමද කරන්නේ? කාල වේලාව අවුරුදු ගාණක් යනවද මේකෙන් මම දියුණුවක් ලබන්න නම්? මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න නැතුව මේ ජීවිතේ දිනන්න බෑ. දැන් ෆේල් වෙන කට්ටිය ගොඩක් වෙලාවට වැඩි ඒකනේ. ලංකාවේ අද බලන්න සුයිසයිඩ් කරගන්න කට්ටිය කොච්චර ඉන්නවද? මොකද ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. අභියෝග වලට ෆේස් කරන්න බෑ. ඒක තමයි එකම හේතුව. මංජෝ ඒ ලයිෆ් ලෙසන් එකේ ඉම්පැක්ට් එක ටර්නින් පොයින්ට් එක මොනවද? ටර්නින් පොයින්ට් එක තමයි ගොඩක් අයට මම ෆේල් වෙන අවස්ථා තියෙනවා. ටර්නින් පොයින්ට් එක. මගේ ටර්නින් පොයින්ට් එක කරන්නේ මම ෆේල් වෙන එකයි. එක්සැම්පල් O level first time මම ෆේල් වෙනවා මල්ලි. හරි? එතකොට එතනින් පස්සේ මගේ යාළුවෝ යනවා ලොකු පන්තියකට. මම ඉන්නවා ඒ පන්තියේ. හරි? ඉතින් කල්පනා කරනවා මාර දෙයක් වුණේ. මොකද්ද මේ වුණේ කියලා. ඊට පස්සේ ක්‍රිකට් ගහද්දී යාළුවෝ ඔක්කොම ක්‍රිකටර්ස්ලා යනවා යම් යම් තැන් වලට. ක්ලබ්ස් වලට යනවා. මොකද්ද මේ වෙන්නේ? මාර වැඩේනේ. ඒගොල්ලෝ යනවා. මං එතනමයි. ඉතින් ওই දේවල් එක්ක කොහොම බලන් ඉඳලා අවසානයේදී මට හිතෙනවා මං කොහොමද එතනට එන්නේ කියලා. රයිට් ටර්නින් පොයින්ට් එක තමයි ජීවිතේ. අර 0 to hero කියලානේ. ඔයගේ කන්සෙප්ට් එක යන්නේ. ඉතින් ඇත්තට 0 ඉඳලා තමයි මම හීරෝ කෙනෙක් වෙන්න තැනට එන්නේ. තාම හීරෝ වෙලා නැහැ. තවත් යන්න තියෙනවා සෑහෙන දුරක්. අනිත් එක අපේ අයට උගන්වන්න ඕන දෙයක් තියෙනවා. අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන අපි නිහතමානී වෙන්න ඕන. අපිට දෙයක් ලැබුණාම අපි හිතන්න හොඳ නැහැ අපි ඔක්කොම දැන් අරගෙන ඉවරයි. තව කොච්චර දුර යන්න තියෙනවා. විරාට් කොහ්ලි තාමත් IPL ගන්නවා. විරාට් කොහ්ලි තාම IPL ගන්න පැය 3ක් බැට් කරනවා ප්‍රැක්ටිස් සෙෂන් එකක. අපේ ප්ලේයර්ස්ලා සමහරක් වෙලාවට විනාඩි 5ක් බැට් කරලා ඉවරලා ඇති මේකෙන් මට ගහන්න පුළුවන් කියලා යනවා. හાર્ඩ් වර්ක් එකක් තියෙනවා. එතන තියෙනවා එයාගේ හાર્ඩ් වර්කින් පැත්ත බාන මැරිගෙන එයා කරනවා ඒ දේ. කුමාර සංගක්කාරලා මුත්තෑ මුරුලිදෙනලා විකට් 800 ගාණක් ගන්න බෝල කීයක් දාලා ඇත්තේ මේව. දැන් බෝලර්ස්ලා බෝල 3-4ක් දැම්මේ ගාම අතල්ල ගන්නවා. චමින්ද වාස්ලා අවුරුදු ගණන් බෝල් කරේ අවුරුදු 10ක් එක දිගට ඕපනින් බෝල විදියට. අද බෝලර්ස්ලාට ආවොත් එක සීසන් එක ටූර්නමන්ට් එකක් ගියාම පස්සේ ඉන්ජරියක්. ඉතින් මේ දේවල් එක බලද්දී මහන්සියක් තියෙන්න ඕන. ඒ සඳහා. දැන් මංජුවාගේ බිග්ගස්ට්ම ඇචීව්මන්ට් එකේ ගොඩක්ම බලන්නේ මෙඩල් එකද ඉම්පැක්ට් එකද? දෙකමත් ඕනනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම කිව්වොත් මේ අපි සමහරක් වෙලාවට මොන හරි ටාගට් එකක් තියාගෙන එන්නේ. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් අපි ට්‍රෝෆි එකක් තියෙනවා. ඒතර ට්‍රෝෆි එක අපිට අවශ්‍යයි. එතනට අපි යන්න නම් අපේ අනිවාර්යයෙන්ම ඒක තමයි අපේ මේන්ම ටාගට් එක වෙන්න ඕන. සමහරකට මම දැන් ඩ්‍රාමා එකක් කරනවා කියමුකෝ. එතනදි මට තියෙන්නේ ලොකුම මගේ මේක තමයි මිනිස්සුන්ට දැනෙන්න ඇඩ් කරන එක. එහෙනම් මම එතන ටාගට් එකක් තියෙනවානේ.
ඒ වගේම වීල්චෙයාර් ක්‍රිකට් එක ඒෂියා කප් හරි වර්ල්ඩ් කප් හරි මොන හරි එතන අපිට ටාගට් එකක් තියෙනවා. ඊට අමතරව අපිට ගන්නකෝ මොටිවේෂන් පැත්තෙන් මම යන ලෙක්චර් එක කරන තැන ළමයි හොඳට සතුටින් ඉන්න ඕන. ළමයි නැත්තම් නිදිමතේ ඉඳලා ළමයිට නිකන් ඇවිල්ලා ඔක්සිජන් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් මේමයි ආශ්වාස ප්‍රාශ්වාස කරන්න ඕන කියලා ඕම කිව්වොත් ළමයි සමහරකට දහන් ඉන්නේ නැහැ. අපි එතකොට එතන අපි තියාගන්න ඕන ටාගට් එක. එතනට අපි ගියොත් අපි අනිවාර්යයෙන්ම ළමයි ඔක්කොම තුන් අල්ල ගන්නවා. මට මතකයි මගේ ලෙක්චර්ස් ඉවරලා යද්දි මට යන්න දෙන්නේ නැහැ දරුවෝ. ආයේ එන්න ආයේ කවද්ද එන්නේ නම්බර් එක දෙන්න සර්ට කතා කරන්න ඕන. මේක තමයි ඇත්තටම අවශ්‍ය දේ. මේක තමයි අපේ අවසානේ නේ. කනෙක්ට් වෙන්න ඕන. කනෙක්ට් වෙන්න ඕන. දැන් අබ්දුල් මල්ලි බලන්න. මම ඔයාට කතා කරන්න ඇවිල්ලා ජනාධිපති කාර්ය සාධකයේ සංවිධානය කරපු අමිරුදු සංසදයේදී තමයි මට ඔයා හම්බෙන්නේ. මරදානේදී. එතනදී හම්බෙලා මං හිතන්නේ අත කන්ටැක්ට් එක තියෙන කී දෙනාද? ඒ කන්ටැක්ට් එක ඔයා අල්ලගත්ත එතන. මොකද මට මතකයි ඔයා ඒක හොඳට අල්ලගත්ත කෙනෙක්. එතන ඉඳන් ඔයාව මම හොඳට ෆලෝ කරා අවුරුදු 10ම. අවුරුදු 10ම මාත් එක්ක ටච් එකේ හිටියා. අනිවාර්යයෙන්ම ඒකත් එක්ක අද ඔයා ඇවිල්ලා තියෙන දුර නේ කන්ටෙක්ස්. ඒවා ඉතාමත් වැදගත්. මොකද ඒවා නැති වුණොත් අපේ ජීවිතේ අපිට තනියෙන් මේ ගමන් යන්න බෑ. අපිට මිනිස්සු ඉන්න ඕන. අපි යන ගමන තුල. සල්ලි වලට වඩා වටිනවා මිනිස්සු. සල්ලි වලට වැඩිය මිනිස්සු වටිනවා. ඒකත් එක මංජෝයි මේ මං ඒ දවස්වල දන්නවා අර නික් නේ. ඔව් නික්. ඒකත් ඒ කියන්නේ ජීවිතේ හොඳම බෙස්ට් මොටිවේෂන් එක. තව කවුරු ඉන්නවද ඉන්ස්පයර් වෙච්ච කට්ටිය? තව ඉතින් ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් නික් කියන චරිත ගැන කිව්වොත් පොඩ්ඩක් ඒකත් කියන්න. කකුල් නැති නිකන් දර කොටයක් වගේ තමයි මේ ලෝකෙට ඉපදෙන්නේ. තාත්තා දාලා යන ගොඩක් ජීවිතේ අසරණ වෙච්ච ළමෙක්. අම්මා අන්තිමට දුක් විඳිනවා ළමයාව පාසලට දාගන්න බැරුව. ඊට පස්සේ ළමයා අන්තිමට සුයිසයිඩ් කරගන්න අවුරුදු 8ේදී දෙපාරක් විතර කරගන්න යනවා මේ ජීවිතේ කලකිරලා. ෆේලියර් කෙනෙක් වෙලා. හැබැයි අවසානයේ බලන්න අද වෙද්දී නික් කියන පුද්ගලයා රටවල් කීයකට ගිහිල්ලා තියෙනවද? රටවල් කීයකට මොටිවේෂන් ස්පීකර් කෙනෙක්ද? අදටත් දැන් එයා ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. බලන්න මේ දේවල් වලින් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ වගේම තමයි මම ගොඩක් වෙලාවට මගේ තාත්තා තුලිනුත් දකිනවා. මගේ තාත්තත් දැන් අපි කොල්ලු 3ක් සෙන්ට් පීටර්ස් ගියානේ. එයා ස්කූල් සර්විස් වෑන් එකක් කරගෙන හරි ලස්සන ඩීසන්ට්ලි කියන්නේ සපත්තු මේස් දාලා තමයි ඒ ඔක්කොම එක්කලා ළමයි කන් ගිහිල්ලා එයාගේ ක්‍රිකට් ප්ලේ කෙනෙක් ක්‍රිකට් කැප්ටන්. එතකොට ඊට අමතරව එයා ඔය මේ ඩ්‍රාමා වල ජීසස් ටැට් කරා. ඒ ඔය තාත්තා ගිය පාර තමයි ගොඩක් වෙලාවට ඉතින් පුතා යන්නේ මම අල්ලගත්තේ. ඇත්තම කතාව. මග පෙන්වීමක් තියෙනවා. මග පෙන්වීමක් තිබ්බා. අදටත් තියෙනවා. මොකද මම ඩ්‍රාමා ඇඩ් කරද්දි මට සමහරකට කියන මංජුමේ ඔය මේ ගහන පාරවල් මින් ගහන්න කියනවා පොඩ්ඩක් තල්ලු කරනවා බලාගෙන වැටෙනවා පොඩ්ඩක් තුවාලුනොත් එම හැම දෙමව්පියන් කෙනෙක්ම Tamanගේ දරුවන්ට මග පෙන්වීමක් තියෙනවා. මග පෙන්වීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට දරුවෙක්ගේ සාර්ථකත්වය පිටිපස්සේ අම්මා තාත්තා ඉන්නවා. ගොඩක් තැන්වල. ඒක තමයි ඇත්ත. අන්තිමට ආන්න ජීවිතේ තව ඇචීව් කරන්න තියනවාද? ඔව් ඇචීව් කරන්න තියෙනවා මල්ලි. මං ආසයි තියෙනවා මගේ බලාපොරොත්තු. බිග්ගස්ට් ඩ්‍රීම් එක? ගොඩක් තියෙනවා. වර්ල්ඩ් කප් එක ලංකාවට ගේන්න ඕන. අනිවාර්යෙන්. ඒක මගේ ආසාවක්. ඒ වගේම ක්‍රිකට් වලින් තව යන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් පැති තියෙනවා. මං ඇකඩමි එකක් කරනවා. ඒකෙන් අපි දැන් ටුවර්ස් 5ක් විතර ගිහිල්ලා තිනවා මේ වෙද්දි ඉන්දියා ටුවර්ස්. ඒවලත් අපි චැම්පියන්ෂිප්ස් ගියව ඔක්කොම ටික. ඉතින් ඒ වගේම තවත් ඉස්සරහට ක්‍රිකට් ටුවර්ස් වලින් යමක් කරන්නත් ප්ලෑන් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. වීල්චෙයාර් ඩ්‍රීම් එකට යනවනම් ඒ කප් එක ගන්න තව මොනවද සපෝට් එක අවශ්‍ය කරන්නේ? ඇත්තටම අපිට අවශ්‍යයි ලංකාවට අනුග්‍රහයක් අවශ්‍යයි. ලංකා වීල්චෙයාර් ක්‍රිකට් ස්පොන්සර් කරන කවුරු හරි කෙනෙක්. ඒ කියන්නේ අපි ටුවර්ස් යන වෙලාවට සමහරකට අපිට එයා ටිකට්ස් වලට ඊට අමතරව අපේ ප්ලේයර්ස්ලාට දැන් අපි ප්‍රැක්ටිස් වලට ආව ප්ලේයර්ස්ලා ගොඩාක් දුරින් ඉඳලා එන්නේ. ඒගොල්ලන්ට ඇවිල්ලා නවාතැන් ඒ කියන්නේ ඉස්සර නම් අපිට ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකේ ලැබුණා. ඊට පස්සේ උදේ දවල් රෑ ළමයිට කෑම ලැබුණා. මේ දේවල් ඇත්තම අවශ්‍යයි. මොකද ඒ ළමයි ඇත්තම ක්‍රීඩකයෝනේ. ඒගොල්ලොත් මිනිස්සුයෝනේ. ඒගොල්ලන් කුසගින්න දැනෙනවා. ඒගොල්ලන්ටත් බඩගින්න කියන එක සාමාන්‍ය ක්‍රීඩකයන්ට වඩා ගොඩාක් දැනෙනවා. අනිත් එක ඒගොල්ලන්ට අසනීප වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. අපි පළවෙනි පාර යද්දි 15 දෙනෙක්ගෙන් ගියේ. අපි ඉතින් ෆයිනල්ස් ඇවිල්ලා ෆයිනල්ස් පරදින්නත් හේතුව තමයි සමහරකට අපේ ප්ලේයර්ස්ලා ගොඩාක් මහන්සි වෙලා. ඉන්දියාව වලින් එද්දි ටීම් එකේ 30ක් විතර එනවා. පාකිස්තාන්ලත් ඉන්නවා 25ක් 30ක් අනිවාර්යෙන් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒතකොට නේපාල් වලත් ඉන්නවා ඒගොල්ලන්ගේ රටේ නිසා ප්ලේයර්ස්ලා ඕන තරම්. අපේ හිටියේ 15යි. ඉතින් මේගොල්ලෝ තමයි මැච් ටික මාරු කරගෙන මේගොල්ලෝ සෙල්ලම් කරන්නේ. එකම සෙට් එක මැච් ටික සෙල්ලම් කරනවා. ඒතකොට මේගොල්ලන්ට
අසනීපෙන්න පුළුවන් සම්භාවිතය වැඩි. මේගොල්ලෝ මොකද මේගොල්ලෝ අසනීපෙනුත් ඉන්න දරුවෝ ඉන්නවා. ස්පයිනල් කෝඩ් ඩැමේජස් තියෙන ලොකු කට්ටිය. කැපවීමක් කරලා තමයි රනස් අප් එකට අනිවාර්යයෙන්ම ලොකු කැපකිරීමක් කරා. තරඟකාරීත්වය කොහොමද ඒ කණ්ඩායමත් අපේ කණ්ඩායම? අපි හොඳයි. ඉතින් අපේ කණ්ඩායම ඇත්තටම අනිත් කණ්ඩායම එක බලද්දී අපි බොහොම කෙටි කාලයක් තුළ තමයි දියුණු වුණේ. මොකද අනිත් රටවල් වල වීල්චෙයාර් ක්‍රිකට් තිබිලා තිබ්බා. ඒගොල්ලෝ සෙල්ලම් කරා. ඒෂියා කප් මීට ඉස්සෙල්ලා පළවෙනි පාර තිබ්බ ඒෂියා කප් එකේ සෙල්ලම් කරපු රටවල් තිබ්බා. හැබැයි අපි ෆස්ට් ටයිම් තමයි ගියේ. ගිය පාර කියන්නේ ගිය ෆස්ට් ටයිම් ට්‍රොෆි එකක් අරන් ආවා ලංකාවට. මම යන්න ඉස්සෙල්ලත් කිව්වා ලංකාවේ මං හිතන්නේ මීඩියාස් ඔක්කොම වලට කතා කරා. රූපවාහිනී දැන් හැම channel එකකම ඒ කතා කරන හැම එකෙදී මං කිව්වා අනිවාර්යයෙන්ම ලංකාවේදී ට්‍රොෆි එකක් අරන් එනවා කියලා. ඒක මං ෂුවර් කරලා ගියේ. ඒ වගේම මං දැන් කියනවා අනිවාර්යයෙන්ම අපිට උදේට කවුරුහරි සපෝට් කරලා දෙයක් කරොත් එහෙම අනිවාර්යයෙන්ම අපි වර්ල්ඩ් කප් එකක් ගේනවා. ඒක තමයි ඇත්ත. කවදාරි දැන් මේ අවුරුද්දේ අන්තිමට හරිය එන අවුරුද්දේ මුල හරිය වර්ල්ඩ් කප් එකක් එනවා. ඒක තමයි අපේ තියෙන බලාපොරොත්තුව. ඒ සඳහා කණ්ඩායමක් හදාගෙන හරියට හරි විදියට මොකද දැන් ටීම් එකේ ප්ලේයර්ස්ලා වැඩි ටීම් එකට. ඒ ක්ලබ්ස් හැදිලා තියෙන දැන් 3-4ක්ම තියෙනවා. ප්ලේයර්ස්ලා 60ක් 70ක් ඉන්නවා දැන්. ඒකත් ලොකු බිගස්ට් අචීව්මන්ට් එකක්. achievement එකක්. ඒ වගේම තව ලොකු බලාපොරොත්තුවක් තමයි ක්‍රිස්තු චරිතය. ජේසුස්ගේ චරිතය ක්‍රයිස් රෝල් එක තව ඉස්සරහට මීටත් වැඩිය පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට කරන්න මං හරි ආසයි. දැන්ට මං කරා ක්‍රොස් එක මේම එන ඒ කියන්නේ දොඹකර වලින් දාලා ලණු වලින් දාලා ඇදලා කරන විදියට ඒ ලස්සන විදියට කරා. ඊටත් වැඩිය බැරෑරුම් විදියට මිනිසුන්ට ත්‍රාසජනක විදියට පෙන්වන්න දෙයක් කරන්න තියෙනවා නම් ජේසු වෙනුවෙන් මං ඒකත් එනි ටයිම් දෙන්න. ඔව් ඒක ගොඩක් තැන්වල ෂෙයා වෙලා තිනවා. කට්ටිය දකින්නවා දැන්ට කතා කරනවා. මේ මෑතකදී හැබැයි ජේසුස් වහන්සේ කෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඒකත් කියන්න ඕන. එහෙම කෙනෙක් නෙමෙයි මම. මේකම පැත්ත. ඔව් මීකුම් පැත්තේ. එහෙම කෙනෙක් නෙමෙයි. ඒ ජේසුස් වහන්සේ කියලා ඔහු කියනවා මම නම් එල පව්කාරයෙක් සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහට එදිනදා ජීවිතේ මිනිස්සෙක් විදිහට ඔබත් එක්ක ඉන්න පුද්ගලයෙක්. එහෙනම් බෙහෙවින් ස්තුතියි. අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා ඔයාටත් ඒ වගේම කණ්ඩායමටත්. ඉතින් අවසාන වශයෙන් අපේ වියර්ස්ලට මොනවද කියන්න තියෙන්නේ? විවර්ස්ලට කියන්න තියෙන්නේ හොඳම එක්සාම්පල් එක තමයි අද දවසේ ඔබ ඉදිරියේ ඉන්න මගේ ඉස්සරහින් පුද්ගලයා. හොඳම එක්සාම්පල් එක. විවර්ස්ලට බලා ගන්න ඕන නම් failure to successful person කෙනෙක් වෙන්න එහෙම නැත්නම් zero to hero කෙනෙක් වෙන්න නම් මෙන්න ඉදිරියේ ඉන්න පුද්ගලයා. ඔහු හිටියේ ඇවිල්ලා සාමාන්‍ය අමරිදු සංසදේ ඔහුගේ මර්දාන ටීම් එකේ හිටියේ සාමාන්‍ය නිකන් පොඩි කොළු පැටියෙක් හිටියේ. එතන ඇවිල්ලා සර් කියන කතා කර හිටියා. ඊට පස්සේ පසු කාලෙන ලොකු බැඳීමක් ඇති වුණා මගෙත් එක්ක. ඒ බැඳීමත් එක්ක සර් කියන එකට වැඩිය මටත් හිතුණා මේ ළමයා මාත් එක්ක සහෝදරයෙක් වගේ ඉන්නේ කියන බැඳීම. එතකොට ඒ බැඳීමත් එක්ක අද මට මුල මතකයි හොඳට. අද ඒ ඇවිල්ලා තියෙන තත්වය අද මේ ඉන්න තැන ලොකු ආඩම්බරයක්. මොකද අපි දකින අබ්දුල් මල්ලි ඔයාව සෝෂල් මීඩියා වල. ඔයාම පොඩ්ඩක් තට්ටු කරලා බැලුවොත් ඔයාගේ හදවතට පොඩක් මනසට පොඩ තට්ටුවක් දාලා බැලුවොත් 2016 හිටපු අබ්දුල් අද මේ තැනකට ආවා කියද්දිත් ඔයාට ආඩම්බරයක් තියෙනව නේද? අන්න ඒ ආඩම්බරය තමයි ඔබත් ලබා ගන්න ඕන. කාගේවත් මාර්ගෙන් නෙමෙයි. පැරෂූට් වලින් නෙමෙයි. ඒ කියන්නේ තාත්තට සල්ලි තියෙනවා නම් පුතා අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එහෙම නෙමෙයි. බින්දුවෙන් පටන් අරන් පුංචි තැන ඉඳන් පටන් අරගෙන හිමීට ගමන හිමින්. අපේ ගමන යන්නේ හිමින්. ගමන හිමින් ගියාට හොඳ ලස්සන ගමනක් තියෙනවා. මොකද බින්දුවෙන් පටන් ගන්නෙ. දන්නවා එන්න ඕන මාර්ගය මොකක්ද කියලා. ගමන කටුයි. ඔව් ගමන කටුකයි. හැබැයි ගමන වැටුණත් ආයේ එන්නේ තමුන් හිටපු තැන තමයි. අතනේම නෙමෙයි කෙලින්ම පැරෂූට් එකෙන් ගෙනල්ලා දානවා 100 දී. එතනින් පස්සේ ගමන අරන් යන්න ඕන. 100 අරන් ගියාට වැටෙන තැනදී මිනිස්සයා දන්නේ නැහැ මොනව කරන්නද කියලා. 0. ඒ නිසා විවර්ස්ලට කියන්න ඕන අනිවාර්යයෙන්ම මේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් මේ තියෙන වැඩසටහන් අනිවාර්යෙන් බලන්න. ඔබටත් මොටිවේෂන් එකක් ගන්න පුළුවන්. ඔබත් මොටිවේට් කෙනෙක් වෙන්න. අනිත් අයව මොටිවේට් කරන. ඔබටත් පුළුවන් කියන සංකල්පය. yes I can කියන සංකල්පය තුල ජීවත් වෙන්න. එදාට ඔබට පුළුවන් අනිවාර්යෙන්ම ලෝකයක් වෙනස් කරන්න. ජීවිතයේ අභියෝග ජයගෙන ජීවිත ගමන සාර්ථක කරගෙන මෙවන් චරිත ඔබ ඉදිරියේ ගෙන ඒමට අපි සූදානම්. අපත් සඳග රැඳී සිටින්න. තවත් ඉදිරියේ බොහෝ ජීවිතේ සාර්ථක කරගත් චරිතයන් ඔබ ඉදිරියේ ගෙන ඒම සඳහා එහෙනම්
අපගේ YouTube නාලික හා අනෙකුත් සෝෂල් මීඩියා ෆොලෝ කර ලයික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.